අන්න තාත්තගෙන් උණුසුම් හාද්දක්. අම්මත් එන්න. මටත් එතෙන්ට යන්න හිතෙනවා. මයික්‍රොෆෝනේ දාලා මට යන්න බැරි හින්දා මං යන්නේ නැහැ. මෙයා මට කියන්නේ එනවුන්ස් කරන සීයා කියලා. ඔව්. අපි තුන්දෙනාටම ප්‍රසන්නාදයක් ලබා දෙමු. මේ වගේ අවස්ථාවල්, මේ වගේ දර්ශන අපේ ජීවිත කාලේ අපිට දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. අද ඒ වාසනාවන්ත අවස්ථාව ලබන්නට දකින්නට මාත් වාසනාවන්ත වුණා, ඔබත් වාසනාවන්ත වුණා. ප්‍රසන්නාදයක් අපේ පුංචි පුතාට නර්තන ශිල්පියෙක් වෙයි. හැබැයි නිවේදකයෙකුත් වෙයි. මොකද අම්මා නිවේදිකාවක් හින්දා. සාර සංකය පෙරුම් පුරමින් ගත්තු සුවිසි මුනිවරා සාර දහසක් රහත් සමකින් වැඩියදී පංකර පොදා ප්‍රසන්නාදයක් දෙමු හයියෙන්. සියලු දෙනා අපි විසිල් ගහන්න නැතුවත් පුරුසන් දෙමු. ඔහන්ස සුබානාගතයක්. ඔහන්ස හොඳ දරුවෙක්. ඔහන්ස කලා ලෝකේ ජය ගන්නවාමයි. ඒ වගේම අම්මා වගේ දක්ෂ නිවේදකයෙකුත් වෙයි. මේ කාරණා දෙකම ඉෂ්ට වෙන්න කියලා හයියෙන් ප්‍රසන්නාදයක් අපි සියලු දෙනාම ඔහන්සට. ආයිබෝන්ගේ පොඩ්ඩක් කතා කරනවා. මේ පොඩි බාධා කිරීමක් කරනවා මේ වෙලාවේ. මට අවසරයක් දෙන්න මේ අපේ සමන්ත අයියේ. අපේ සිතිජානන්ද අපේ ගුරුතුමා එතකොට මේ සියලුම දෙනාම අවසරයක් මට දෙන්න මේ වෙලාවේ
වාදක මහත්තුරු විදියට මේ දැන් නම් වදකේ වගේ තියෙනවා ඇති. වාදකේ නෙමෙයි. අනක් ඇහෙන්නේ නැහනේ. ඒ නිසා පොඩි ටැග් එකක් දෙන්න තියෙනවා. මේකත් කියන්න ඕනේ. අපේ සිතිජානන්ද මේගස්තයන් මහත්තයාගේ ගෝලයක් වුණාට මටත් දෙන්න ටැග් එකක් තියෙනවා. ඒ මේ පදයක් හෝ මොකක් හරි දෙයක් වෙන්නත් පුළුවන්. අනාගතේ මගෙන් පොඩි ශිෂ්‍යත්වයක් තියෙනවා. ආයතන දෙකක වෙන්න පුළුවන්. හැබැයි කලාව ආයතන වලට බෙදෙන්නේ නැහැ. ඒක නිසා මගෙන් අපේ පුතාට බෙර ගහන දවසක කියන්න මට පුළුවන් විදියට උගන්වන්න ජීවිත කාලෙම නොමිලේ ඩිලාන් සජානි කලායතනේ ශිෂ්‍යත්වයක් මගේ ගානේ දෙනවා. ඒක නොමිලේ දෙන දෙයක්. දැන් එකක් දෙනවා. ඒක නටාගත්තොත් මේ බෙරයක් හම්බෙයි කියලා ආරංචියක් තියෙනවා. නටාගත්තොත් ඔම් පදයක් ගන්න පුළුවන් නේද? මගේ දැනීමේ හැටියට නටා ගන්න පුළුවන් වෙන්න ඕනි අනිවාර්යයෙන්. දැන් ඔබතුමා ඔහම අහනකොට ඔළුව වල්ලකව පුළුවන් කියලා. අන්න ඒකට ප්‍රසන්නාවක් දෙන්න උත්තරෙ. මොකද මේ මෙයාගේ මේ හැඩවුරුකම් අපේ සමන්තය දන්නවා. අපි මේ ළමෙක් දිහා දැක්කහම ගුරුවරයෙක්ට කියන්න පුළුවන් මෙයා මේ වැඩි දිගටම කරගෙන යනවා කියලා. මෙයාගේ කන් දෙක තියෙන විදිය දැක්කහම මේ හොඳට ආයෙ මොකක් නැහැ තෝඩුපත් දෙක වගේ තමයි. අන්තරි. එනවා ඈ හරිද? ඉතින් අර බලන්න තෝර ඈත ඉන්න තාත්තා කන් දෙකත් එහෙම තමයි. දක්ෂ මගේ කාලේ බැලුවොත් එහෙම මගේ මේ වාදන කලාවත් එක්ක බැලුවොත් මේ වාදනය කරපු පොඩිම නර්තන ශිල්පියෙක්. ඒක ලොකු අසනහම හිතනවා මේ අපි වාදනය කරපු පොඩිම නර්තන ශිල්පියා. ඉතින් ඔන්න තෑග්ගක් තජ්ජි තොන්නම් තා නටන්න නේද බලන්න. හා ගමනක් එහෙම ගිහිල්ලා ගුරුනාන්සේ දැන් ඉතින් පොඩ්ඩක් වැඩේට සෙට් වෙන්න එනවා පොඩ්ඩක් ගමනක් දැන් අපි ඕව ඇහුවේ කොච්චර වයසක ගියා එකෙන්ද හරි අත්ෝ සන්නාලයක් කියන්න ඕනේ තෑගි දිනේම දෙන්න යාට මේ දැන් තමයි මම කිව්වේ යාට ඇත්තද නෑ දන්නෙත් නෑ හරි ඔව් අන්න තාත්තගෙන් උණුසුම් හාද්දක් කොම්මා අම්මත් එන්න මටත් දෙන්න යන්න හිතනවා මයික්‍රොෆෝනේ දාලා මට යන්න බැරි හින්දා මං යන්නේ නෑ මෙයා මට කියන්නේ එනවුන්ස් කරන 100 කියලා ඔව් අපි තුන්දෙනාටමත් ප්‍රසන්නාදයක් ලබා දෙමු. මේ වගේ අවස්ථාවල් මේ වගේ දර්ශන අපේ ජීවිත කාලේ අපිට දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. අද ඒ වාසනාවන්ත අවස්ථාව ලබන්නට දකින්නට මාත් වාසනාවන්ත වුණා, ඔබත් වාසනාවන්ත වුණා. ඒ වගේම ඒ පුතා ඉගෙන ගන්න පෙර පාසලේ ගුරුතුමියෝ දෙන්නෙක් ඉන්නව නේද? එතන